බයික් එකේ එන්ජින් ඔයිල් එකේ thickness එක ගැන ඔයාලට ප්‍රශ්න තියෙනවා? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. සාමාන්‍යයෙන් අලුතෙන් බයික් එකක් ගත්තාම නම් ගොඩක් වෙලාවට ඒක ප්‍රශ්නයක් නෑ. බයික් එකේ පොතේ තියෙනවා. ඒ විදිහට මේන්ටේන් කරගෙන යන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒන කතා කරලා වැඩකුත් නෑ. දැන් බයික් එකේ ප්‍රශ්න තියෙන්නේ බයික් එක 20000 60000 අතර රේන්ජ් එකට ආපුවම ගොඩක් කට්ටිය එන්ජින් ඔයිල් එකේ thickness එක මාරු කරනවා තවම විතරක්. එහෙම කරන්න එපා. මොකද අනිවාර්යයෙන් මෙහෙම කරනවා නම් ඔයාගේ එක බයික් එකේ තෙල් අඩු වෙනවද කියලා බලන්න. ඒක තමයි පළවෙනිම ඉන්ඩිකේෂන් එක. අන්න එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඔයිල් මාරු කරන්න 15-40 කියන රේන්ජ් එකට. 15-40 රේන්ජ් එකේ අනිවාර්යයෙන්ම කරගෙන යන්න. ඊටත් අඩු වෙනවා නම් ඇත්තටම වෙන ස්ටෙප්ස් තියෙනවා. ඒක අපි තව වීඩියෝ එකකින් කතා කරන්න. අනිත් එක තමයි 60000 පැනලා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒකට ඊට වඩා වෙන thickness oil එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ 30-50. මේ තමයි අන්තිම කඩේ. මිනිහට ආයි thickness කරන්න යන්න එපා. මොකද වෙන oil එකක් ඇත්තෙත් නැහැ. සම additives පාවිච්චි කරන්න පුළුවන් සමහරක් වෙලාවට මේ oil එකට අන්න ඒ ගානට ආවට පස්සේ කරගෙන යන්න. මිනිහට අනිවාර්යයෙන්ම බයික් එකේ ඉස්සරහට repair එකක් කරන්න බලාගෙන තමයි මේ කාලේ පදින්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ස්ටේක්ස් කරන්න එපා. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ හොඳ මැකැනික් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න. අනිත් එක ඕගොල්ලෝ හිතලා කවදාකවත් එන්ජින් ඔයිල් මාරු කරන්න යන්න එපා. thickness වැඩි කරන්න යන්න එපා. ඔයිල් එකේ අඩු වෙනවා හරි බයික් එකේ performance වල ප්‍රශ්නයක් නැත්නම්. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක් එක්ක share කරන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපිට like එකක් දාන්න. ඉතින් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ride safe.